වෙනරට ගුරුවරු versus ලංකාවේ ගුරුවරු. Okay. Hey, cool haircut, man. I like it. Your equation is obviously correct, but your answer is totally incorrect. No worries, man. You are improving. I'm happy. මේ දීප උත්තර ටික බලන්න. Happy? Happy නේද? ඕනේ happy කව චීස් පෙට්ටි ඉස්සරහින් හරකව නෝඩ ගන්න. වර්ගමූලය ලියලා හිටපන් ඉස්සෙල්ලා. උත්තර ගන්න කලින් වර්ගමූලය ඉස්සෙල්ලා සමීකරණ ලියලා හිටපන්. ඒකනේ මකනකොට කෙල ගාලා මකණෙන් මකන්න නැතුව නිකන් ටිපෙක්ස් කරපන්. යකෝ මේ තොපේ මකලා මේ පේපරේ හීලලා මේකෙන් මෙහෙන් බැලුවා මෙහා ගෙදර කා රවුල කපට ගත්ත වෙනවා පේපරෙන් බැලුවා. අර පිටිපස්සේ වායල ටික පටන් පීරියඩ් එක පටන් ගත්තා නේද සෝමාලියට පාන් දාලා වගේ උන් කනෝ වතුර බොනෝ උන් එතන සයිබර් කඩේ දාලා. පැහෙන්න හදන මුන් මේ පන්නේ පණ්ඩිතය මුන්. අපි උගලනට මුන් දන්නවා. වර්ගමූල ලියන්නේ මෙහෙම. ඔය මොකද කානුවේ බොකු කඩේ වතුර වහිනවා වගේ ඔය දාලා තියෙන්නේ. මොකද කොහෙ? අනේ එලිසබෙත් එන්න මෙහෙන්න. නෑ ඔබතුමී එන්න හිල්ඩි. මොකෝ මේ ගවුම? බඩ ගවුම් අතුරද? තෝ මදුරු දිස්ත්‍රික්කද? ඈ? ඔය අයිබ්‍රෝ සඳලා කොණ්ඩේ පාට කරලා ස්ටෝ හෙට ඔය ටික හදන්න ආවේ නැත්තම් බලවන්තර බං කරන වැඩි. දැන් ඵලයන් සඳුන් දර්ශන අනිත් එක තරංග. යසයි 20යි. ගණන් වලට 20යි. තෝතා ෆුට්බෝල් ගහපන්. තෝතා මියුසික් රූම් එකේම ලගලා හිටපන්. නැහිතොත් ඔක බෙල්ල ගැලවෙන්න බලවන්තර කොණ්ඩේ හැටි. තෝ සාරුක් කාන්ද? යකෝ තෝ නිකන් අර දෙමිච්ච කාකේ සීටි බස් එක කන්නඩිය වෙදලා වගේ. අද මේ ලියදී පයින් එක යකෝ කියවන්නද බෑ. පයිද කරස් ප්‍රමේය කියනක මූලියද කුණු වර්පයක්. මෙතන තියන්නත් බෑ. මේක කියවපන් තෝ කියවපන් මේ පන්ති අතු ගන්නත් නෑ. මොකක් පන්තියක් නෑ. තොපිට ටීචර්ස් දේවට මලුයි කාඩුයි ඔක්කොම මුච්චකට මෙතන එන්න පුළුවන්. බාපොච්චිලා වෙනවද? බාපොච්චිලා. ඒකයි ඒ වෙලාවේදී මුන්ට මදර විසේ. මොකද මේ ලහිරු මුදියන්සේගේ කවුද මේ? මොකද? තෝ ගමටම මුදියන්සේලාගේ මෙතනට තෝ වංශභාගයේ තොට. මම සක්කිලිම මහා ශීලාචාරම පන්තිය. ගාපන් තව බෙර ගාපන්. බෙර ගා සින්දු කියලා. කුමාරගේ කැසට් පීස් එක ඉවරනකම් ගියපන්. සින්දු 16ම ගියපන්. මොකද මේ කලින් මේ ෆෝල්ඩ් එක උඹ බැලෙන්නට යනද? බැලෙන්නේ නැතෝ අහක බැලේ ඔහම ගියොත් එන්න. අම්මට දින සපද්දක බලපන් ඔබගේ. උඹ එල්විස් ප්‍රෙස්ද? ඈ මෙහෙකල උල්ලච්ච සපද්ද දාන්නේ. බුද්ධිකා. මේන්. මහරාණි අම්මෝ නටපු නැටලි ටික ඉතින් මුළු බිට්ටෝලම දාන්නවා. 54යි. උඹට ගලන් වලට 54ක් ඇද්දියකෝ. මං හිතුව තෝ නටපු නැටලි හැටි තෝ 154ක් කඩි කියලා නම් පේපරේ. හොද්දකි. එතන කරුණාකර පේරන්ට්ස් මීටින් එකට අම්මලා එක්ක යන්න කිව්වේ උන් අපිට බදා දෙවි. අම්මා හරි තාත්තා හරි එක්කාවේ නැත්තම් කෙලින්ම ප්‍රින්සිපල් ගා. සින්දු කියන කයි බේර ගහන එක ඔච්චර තමයි ජීවිතේ. ඉගෙන ගන්න නැහැ. මකබාස්නලා කාලා කන්නේලා යනවා. නැගිට බා තොට ගැව්වේ. හුණු කූරෙන් ගහන ඩයිල් එක ඉන්න තමයි. තොට සීනිය මාරු තෝ ගංජා ගහනද? නෑ හුණු කූරෙන්නේ මොකක්ද ඒකට කියන්නේ? හුණු මකණේකි. හරියයි. නේද ගැව්වේ? හුණු කූරෙකින් නෙමෙයි. තොට ගැව්වේ. ඕක තමයි වරෙන් ඉස්සරහට. මොකද යකෝ තෝ නිදාගන්නේ? තොට සීනිය මාරු තෝ ගංජා ගහනද? තොට නිදාගන්න තෝ ගෙදර ගිහින් නිදාගන්නේ. මෙතන ඉස්සරහම ඉඳගෙන මූසල කපට ඇණු ගන්න අපිට. මේ ප්‍රෙෂර් තමා නේද මේ මිනිස්සුන්ට ඊට පස්සේ නේ. ඔව් ඇත්තටනේ පව්වනේ ගුරු. මෙහෙම කෑ ගැවුවොත් නම් මැරෙනවා. මං හිතන්නේ මේ වීඩියෝ එකටම ලගින්න ප්‍රෙෂර් කණු දෙක තුනක් විතර. නැද්ද? දන්නේ නැහැ. අරන්න අපිට කමල හිතන. මැරෙන්න ගන්න උඹට බලාගන්න. කොපි කළත් ලකුණු 32යි තොපිට. කොපි දෙන්නටම 32යි. කොපි කළත් ලකුණු 30 කරවන්න තියෙනවද කියපන්. මං තොපිට කියලා තියෙනවා හැටි පොතේ ලෙලි ගිහිල්ලා. මොක හොඳ යකෝ බලන් අතුල්ලන්න ගන්න පොත. සමහර උන් ගත්ත ලකුණු මට රෙද්දක් ගන්න කියවන්න බෑ. මට ලැජ්ජයි. තාක්ෂිලා